2027 වර්ෂයේ USA ග්‍රීන් කාඩ් ඩයිවර්සිටි වීසා ප්‍රෝග්‍රෑම් එකට මොකද වෙන්නේ? මේ සඳහා ඇතුළත් වීමේ කාල සීමාවේ වෙනස්කම් අවසන් වරට යාවත්කාලින කරන ලද්දේ 2025 වර්ෂයේ නොවැම්බර් මාස 5 වෙනි දින සිට බව දෙපාර්තමේන්තුව විවිධත්වීකරණ වීසා වැඩසටහන සඳහා ඇතුළත් වීමේ ක්‍රියාවලියට යම් යම් වෙනස්කම් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබෙනවා. 2027 වර්ෂය සඳහා ඩයිවර්සිටි වීසා ලියාපදිංචි කිරීමේ කාල සීමාව සඳහා ආරම්භක දිනය මෙන්ම ඩයිවර්සිටි 2027 වර්ෂයේ සඳහා තීරීමේ ප්‍රතිඵල ප්‍රවේශ තත්ත්ව පරීක්ෂාව ESC හරහා ලබාගත හැකි දිනය එම රජයේ දෙපාර්තමේන්තුව විසින් ප්‍රායෝගිකව ප්‍රකාශයට පත් කරන බවට එරට රජය විසින් දැනුම් දීමක් කර ඇත. මෙම වෙනස්කම් ඩයිවර්සිටි 2027 වීසා සඳහා තෝරාගත් පුද්ගලයන් සඳහා වීසා අයදුම් කිරීමේ කාලයට බලපෑමක් නොවන බවත් එය 2026 ඔක්තෝබර් 1 වෙනි දින සිට 2027 වර්ෂයේ සැප්තැම්බර් 30 දක්වා පවතිනු ඇති බවටත් 2027 වර්ෂයේ ඩයිවර්සිටි ලොටරි සඳහා අයදුම්පත් ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සූදානම් කරමින් සිටින බවත් එරට රජය විසින් දන්වා ඇත. එතෙක් අපි සුළු මොහොතක් බලා සිටිමු. මේ සම්බන්ධ අලුත්ම තොරතුරු ලබා ගැනීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.